පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න. කලා ලෝකයේ තුල බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා ඉන්න විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුල නිරන්තරයෙන්ම කතාබහට ලක්වන මාධවී කසුන් යුවල සම්බන්ධයෙන්ුයි මේ පුවත. ප්‍රවීණ රංගදර ජැක්සන් ඇන්තනී මහතාගේ එකම දියණිය වන මාධවී ඇන්තනී කියන්නේ කලා ක්ෂේත්‍රය තුල පුංචි කාලේ පටන්ම ඇගේ දක්ෂකම් පෙන්වමින් රැඳී සිටින තාරකාවක් කිව්වොත් නිවැරදි. කොහොම වුණත් මාධවී මේ වෙද්දී මවක්. ඉතින් ඇය මව්වත්කමේ සුවේ විඳිමින් කිරි සුරතල් විඳින අතරවාරයේදී ඇය නිරන්තරයෙන්ම සමාජ මාධ්‍යයට එක් කරන ඡායාරූපවලටත් ප්‍රතිචාර දක්වන තමන්ගේ රසික රසිකාවියන්ට ප්‍රතිපිළිතුරුත් ලබා දෙන්න අමතක කරන්නේ නැහැ. කොහොම වුණත් මාධවී දාන ඡායාරූපවලට මාධවී අක්කා කැත වෙලා යනුවෙන් එක් කරපු කමෙන්ටුවක් නිසා ඇය විශේෂ සටහනක් සමාජ මාධ්‍යයට එක් කරලා තිබුණා. ඒ තමන් ඒ ආකාරයෙන් කැතවන්නට හේතුව තමන්ගේ පුංචි පුතත් එක්ක ගෙවන ඒ කාලයට තමන් උපරිම සාධාරණයක් කරන බවයි ඇගේ සටහන තුලින් පැහැදිලි වෙන්නේ. ඉතින් ඒ වගේම ඇයට තමන්ව දැන් තමයි ලස්සනටම පේන්නේ කියලත් වැඩිදුරටත් ඇය එහිදී දක්වනවා. කොහොම වුණත් මාධවී මේ විදිහේ සටහනක් එක් කරනකොට මාධවීගේ සැමියා කසුන් මහේන්ද්‍ර හීනටිගල එම සටහන උපටමින් තමන්ගේ Facebook ගිණුම තුල ෂෙයා කරලා තිබුණ මෙන්න මේ වගේ කැප්ෂනයක් සමගින් ආදරේ විතරමයි මං මව්වත්කම තරම් ලස්සනක් විශ්වයේ තවත් නෑ. ඉතින් එම සටහනට ඒ කැප්ෂන් එක කළා සුළු මොහොතකට පස්සේ මාධවීගේ සැමියා කසුන් මහේන්ද්‍ර හීනටිකල මාධවී තමන්ගේ පුංචි පුතත් එක්ක ඉන්න මෙන්න මේ ලස්සන ඡායාරූපය සමාජ මාධ්‍යයට එක් කරමින් හරි හැඟුම්බර කතාවක් කියනවා. මාධවී කැත වෙලා කියලා කවුද මන්ද කොමෙන්ටුවක් දාලා තිබ්බා. මට නම් මයි සහකාරීව ලස්සනටම පේන්නේ දැන්. ඒක පින්සාර සුන්දරත්වයක්. මේ ලෝකයේ අම්මෙක්ට විතරක්ම ලබන්න පුළුවන් දිව්‍යමය පෙනුමක්. හරි අබූරුවට නිරන්තරයෙන්ම ගැඹුරු පදරුත් ගලපන මාධවී ඇන්තනීගේ සැමියා කසුන් මහේන්ද්‍ර හීනටිගල තමන්ගේ බිරිඳයි පුංචි පුතුයි අතර තියෙන ඒ පින්සාර බැඳීම ගැන සමාජ මාධ්‍යයට සටහනක් එක් කරලා තිබුණ මෙලෙසින්. ඉතින් මේ වෙද්දී රසික රසිකාවියන් අති විශාල පිරිසක් මේ සටහනට ලයික් එක් කරන අතරවාරයේදී අදහස් බොහොමයක් එක් කරමින් සිටිනවා. ඉතින් ඒ නිසාවෙන්ම මාධවී සහ කසුන් යුවල ගැන නැවත වතාවක් සමාජ මාධ්‍ය තුල උණුසුම් කතාබහක් මතුවලා තියෙනවා කිව්වොත් නිවැරදි. මේ අතර බොහෝ දෙනෙක් අදහස් දක්වලා තිබුණේ මාධවී දැන් හරිම ලස්සනයි පින්පාටයි කියලා. ඒ අතර තමන්ගේ සැමියාගෙන් මේ වගේ කතාවක් අහන්න තරම් ඇය කෙතරම් පින් කරලාද කියලත් රසික රසිකාවියන් බොහෝ දෙනෙක් අදහස් එක් කරලා තිබුණා. ඉතින් ඒ අතර තවත් කමෙන්ටුවක් එක්විය යුතුම කෙනෙකුගෙන් කමෙන්ටුවක් කසුන්ගේ මේ සටහනට එක් වෙලා. ඒ වෙන කවුරුත් නෙවේ. කසුන්ගේ ආදරණීය බිරිඳ මාධවී. ඉතින් මාධවී මෙන්න මේ වගේ කමෙන්ටුවක් එක් කරනවා. අප්පච්චිටයි පුතාටයි මං පෙනුම නම් මට ඒ ඇති. පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න.